ඊට කලින් බුදුරජාණන් වහන්සේ වැඩියා. බුදුරජාණන් වහන්සේ වඩිනකොට සංසාරයේ දමනය වුණ ආනුභාවයට දෝ තමාටත් වැඩිය. සිය දහස් ගුණයකින් අවංක මනුස්සෙක් දැක්ක නිසා දෝ මහා බෝධිසත්වයන්ගේ තිබ්බේ අංගුලිමාලට වඩා සිය දහස් ගුණයක අවංකකම. අංගුලිමාලට වඩා සිය දහස් ගුණයක සත්‍යයක්. එනිසා තමාට වඩා සත්‍යයෙන් අවංකකමින් බබලන මුනිදුන් දකිනකොට ඔහුගේ හදවතේ ගැස්ම වෙනස් වුණා. ඒ ගැස්ම අතරින් ආයෙත් පොරොන්දුව මතක් වුණා. එක ඇඟිල්ලක් අඩුයි. කඩුවක් අමෝරා 3 යොදුන් දුවනවා. කිලෝමීටර 30ක්. අවසානයේ අංගුලිමාල නැවතිලා කියනවා නැවතියන් ශ්‍රමණය නැවතියන් ශ්‍රමණය. බුදුරජාණන් වහන්සේ වදාලා අංගුලිමාල මම නැවතිලා ඉන්නේ නුඹ නැවතියන්. ඊට පස්සේ අංගුලිමාල අහනවා නැවතිලා ඉන්න මම යනවා කියන්නේ යන ඔබ නැවතිලා කියන්නේ ඇයි? දැන් හොයන්නේ ඇඟිල්ලක්ද ඇත්තද? දැන් හොයන්නේ මොකද්ද? ඇත්ත කියන්න කියලා කිව්වා. දැන් ඇඟිලි හොයන එකක විසි වෙලා ඇත්ත ආවා. නැවතිලා ඉන්න මම යනවලු යන ඔබ නැවතිලාලු. මේකේ ඇත්ත මොකද්ද? සත්‍ය හෙව්වා. ඒ සත්‍ය හොයනපු කෙනාට මගේ බුදුරජාණන් වහන්සේ සත්‍ය දේශනා කළා. ආත්මෙන් ආත්මේ භවයෙන් භවය. ඔය ශාස්ත්‍රඥ වහන්සේ තමයි ඔය අංගුලිමාල සොයාගෙන ආවේ. ඔය අමා නිවනට තමයි අවංකකම පුරුදු කරගෙන ආවේ. ඒ ඍජුකම පුරුදු කරගෙන ආවේ. ඒ සත්‍ය පුරුදු කරගෙන ආවේ. කඩුව ප්‍රපාදයට වීසි කරලා මාගේ ශාස්ත්‍රඥ වහන්සේගේ දේව නමස්සිත ස්වර්ණ පාද පද්මයෝ ළඟ වැඳ වැටුණා අංගුලිමාල. පැවිදි බව ඉල්ලුවා. එව මහන ස්වාකාත ශාසනයේ මනාව හැසිරෙව කියනකොට කිස්රෙවුල් බෑවිලා කසාවත් පෙරවුණා. ඇඟිලි වලින් වෙලුණු කය ඉරිදියෙන් ලැබුණ සිවුරෙන් වැසිලා කඩුවෙන් දැවටුණ අත පාත්‍රයකින් දරාගෙන හිසකෙස් වලින් වැවුණ ශරීරය ශාන්ත බවෙන් සෝභමාන වෙලා ඇඟිලි හොයාගෙන ගිය අංගුලිමාල බුදු කෙනෙක් පිටිපස්සේ නිවනට යනවා.